හායි යාළුවනේ. ඔයාලා එකතු වෙලා ඉන්නේ රුවිනි රෝෂිනී මගේ YouTube channel එකත් එක්කයි. අද අපේ හස්බන්ඩ් නිවාඩු දවස. අපි නිවාඩු දවස කොහොමද ගත කරන්නේ, කොහෙද යන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. අපි මුලින්ම කැඳ බොන්න ආවා. මෙතන කැඳ ගොඩාක් රසයි. හොඳට පිරිසිදුවට පිළිවෙලට හදනවා යාලා. ඉස්සෙල්ලාම කියන්නම්කෝ මේ කැඳ කඩේ කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ මිනුවන්ගොඩ කටුනායක පාරේ ආණ්ඩියම්බලම පොළහන්දිය පහු කරගෙන යනකොට දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ. හිම්බෝවිටියා, යකිනාරම්, කරපිංචා, වැල්පෙනල අමුයෙන් ඔයාලට කැඳ විදිහට බොන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, කුරක්කන්, සුදුලූණු, කොල්ලු, සව්කංජි මේ වගේ ගොඩාක් කැඳ වර්ග එතන තියෙනවා. මම නම් බිව්වේ කොළ කැඳ. ඒකට අපේ හස්බන්ඩ් හැම එකකින්ම ටික ටික දාලා කලවම් කරලා තමයි එයා බිව්වේ. අපි දෙන්න කැඳ බීලා මේ ටවුන් එක පැත්තට යන ගමන් තමයි ඉන්නේ. අපි ඉස්සෙල්ලාම ටවුන් එකට ඇවිත් රූබිට මස් ගන්න තමයි ආවේ. රූබිට මස් ගන්නවට මස් ගෙනියන බකට් එක අපි දෙන්නට අමතක වෙලා ආපු හින්දා එතන තියෙන ප්ලාස්ටික් බඩු කඩේට ගිහින් අපි බකට් එකක් ගත්තා ඉස්සෙල්ලාම. දැන් අපේ හස්බන්ඩ් සෙරෙප්පු දෙකක් ගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම බලන්නකෝ කඩේට ගියාට පස්සේ එයාට සෙරෙප්පු ගන්නද මට සෙරෙප්පු ගන්නද කියලා. මගේ හිතේ නම් සෙරෙප්පු දෙකක් ගන්න අදහසක් තිබුණේ නැහැ. ඒත් එතන ලස්සන සෙරෙප්පු තිබුණ හින්දා මටත් දෙකක් එයා අරන් දුන්නා.
දැන් මේ අපි දෙන්න අපහු ගෙදර යන ගමන් ගෙදර යමින් ගමන් රූබිගේ විටමින් ටික අරගෙන යන්න පෙට් ෂොප් එකටත් අපි ගියා. අපි මේ බඩු ඔක්කොමත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. බලන්නකෝ යාළුවනේ අපි ගෙදර යනකොට අපි එනකම් බලන් ඉන්නේ කවුද කියලා. කවුද බලාගෙන ඉන්නේ නේද? ඕකේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ගිහින් එන්නම් යාළුවනේ.